තමයි ස්ටෑන්ඩ් එක හිටවම පේන්නේ ඔන්න තමයි ඔයාලට පේන හැටි. ඔයාලට ඉතින් මේකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. හෙලෝ ගයිස්, ඔන්න අදත් අපි ආවා අලුත්ම බ්ලොග් එකකින්. අද අපි කරන්නේ මම එදා අපේ අර රාමෙන් කන වීඩියෝ එකේ කිව්වා ඩලාස් එකකින් ඕඩර් එකක් දාලා තියෙනවා මේ සෙල්ෆි ස්ටික් එකක් ගැන. අන්න ඒකේ වීඩියෝ එක තමයි අද කරන්නේ. අද තමයි ඕඩර් එක ආවේ. මම ඕඩර් එක දැම්මේ 23 වගේ තමයි මම ඕඩර් එක දැම්මේ. අද තමයි ඕඩර් එක ආවේ. අපි බලමු කොහොමද මේක අන්බොක්ස් කරලා තියෙන්නේ කියලා. මං මිල එහෙම පස්සේ කියන්නම්. බලමු. මේ වීඩියෝ එකේම අපි ඔයාලට ගිව් අවೇ එකක් විදිහට මේ වීඩියෝ එකේ කොහේ හරි දාලා තියෙනවා කාඩ් දෙකක්. මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලම බලන අයට ඒ කාඩ් දෙකකින් ඔයාගේ සිම් එක මොකක්ද කියලා බලලා කාඩ් දෙක දාගන්න පුළුවන්. ඊළඟට දාන හැම වීඩියෝ එකකම අපි ඔයාලට කාඩ් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගිව් අවೇ දිනා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එකට යමු. මෙන්න මේ විදිහට තමයි පැකේජ් එක ආවේ. ඔයාලට පේනවද දන්න මෙන්න මේ විදිහට තමයි ආවේ. අපි මේක අන්බොක්ස් කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. අපේ මේ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ රාමෙන් ලංකාවේ රාමෙන් එක try කරන එක. කැමති අයට ගිහලා බලන්න පුළුවන්. ඔන්න guys මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ මේ බොක්ස් එක නම් ටිකක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ගැලවෙලා මේ පැත්තේ. අපි මේකේ විස්තර ගත්තොත් මේකේ මෙතන තියෙනවා සෙල්ෆි ස්ටික් F 210 කියලා. මෙන්න මේ හරිය. ඊට පස්සේ මේක වයර්ලස් එකක්. ඊට පස්සේ මේ පැත්තේ මේ විස්තර ගොඩක් තියෙනවා. මේක කියන්නේ සෙල්ෆි ස්ටික් එකක් නිසා දික් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අඟල් මේක දාලා තියෙන විදිහට නම් 2.9 ඉඳන් 4.5 එහෙම වෙනකම් මේව කරන්න පුළුවන්. මේකේ අර කූර ස්ටීල් තමයි. ඊට පස්සේ මේකේ සයිස් එක මිලිමීටර් 185යි. ඊට පස්සේ ගත්තොත් බැටරිය රීප්ලේස් කරන්න පුළුවන් බැටරියක් මේකේ තියෙනවා. බොක්ස් එකේ නම් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔන්නෝම තමයි තියෙන්නේ ස්ටික් එක. අපි එළියට අරන් බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. පැකේජ් එක අයින් කරා. ඔන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. විටිකොල එක දාලා අපි මේකත් අයින් කරලා බලමු. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. Wow naman! Wow! මේක මම කොහොමද මේව කරන්න කියලා පෙන්නන්න. මේක මෙන්න මෙහෙම උඩට මේව කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ පොඩි කැලේ දෙකක් තියෙනවා. ඒ දෙක මෙහෙම පහළට කරලා අනිත් එක උඩට මෙන්න මෙතන අපේ ෆෝන් එක රඳවන්න පුළුවන්. මම ඒකත් පෙන්නන්නම් ඔයාලට. මෙන්න ෆෝන් එක තියෙනවා. අපි මෙන්න මෙතනින් ෆෝන් එක රඳවනකොට මෙන්න මේ කෑල්ල මෙන්න මේ උඩට ගන්න පුළුවන්. රඳවලා තියා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි මේක කරගන්න පුළුවන්. මෙන්න ඔන්න ෆෝන් එක රඳව ගන්න විදිය මෙන්න මේ විදියට කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේක ඇඩ්ජස්ට් කරන්නේ කොහොමද කියලා. ඔන්න හරි ගයිස් ෆෝන් එක ගලව ගත්තා. ඊට පස්සේ අපි මේක රොටේෂන් කරන්න පුළුවන්. මෙන්න මේ අතරත් රොටේෂන් කරලා ෆෝන් එක මෙහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ
මේ පැත්තට රොටේෂන් කරලා මේ පැත්තට මෙහෙම ෆෝන් එක දාන්න පුළුවන්. මේක කරකවන්න පුළුවන් අංශක 360ට මේක කරකවන්න පුළුවන්. අපිට ඕන විදිහකට ෆෝන් එකේ තියලා රෙකෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගත්තොත් මෙතනින් මේ උඩ පහළ කරලා අපිට ඕන ඇන්ගල් එක හදා ගන්න පුළුවන්. මෙතනින් කරකවලා හදා ගන්න ඕනේ. දැන් අපි මේකේ ස්ටෑන්ඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. මෙන්න මෙහෙම ස්ටෑන්ඩ් එක තියෙනවා. මෙන්න මෙහෙම. ඔන්න ඔහොම තමයි මේක ස්ටෑන්ඩ් එක තියෙන්නේ. ඊට පස්සේ මේ මකුල ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගත්තොත් මේ හරිය තියෙනවා. මෙතන අපේ බ්ලූටූත් අර මේ බටන් එක තියෙනවා මෙතන. ඊට පස්සේ අපි මේක දැන් දිගට ඇදලා බලමු. මෙතනින් අල්ලලා මෙහෙම අදින්න තමයි තියෙන්නේ. අන්න මෙන්න මෙච්චර දිගක් තියෙනවා. අන්න ඔච්චර දිගක් තියෙනවා. හොඳ හයියට තියෙනවා. ඒකත් පෙන්නවා. පොඩ්ඩක් පහත් කරලා බලමු. ඊළඟට මම අන්තිමට පෙන්නන්නම් ෆෝන් එක සෙට් කරලා කොහොමද මේක කියලා. ඊට පස්සේ ගත්තොත් මෙතනින් අපේ බ්ලූටූත් කනෙක්ට් කරන කොටස තියෙනවා. මේක අපිට මෙහෙම ගලව ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ගලව ගන්න පුළුවන්. මෙහෙම ගලව ගත්තට පස්සේ මේ බටන් එක ටච් කර මේ බාගෙන හිටියම මේක නිල් පාට ලයිට් එක පත්තු වෙනවා. ලයිට් එක පත්තු වෙනවා. ඒක වෙන්න ඕනි මේකේ බ්ලූටූත් කනෙක්ට් කරන බල්බ් එක. බලමු අපි ෆෝන් එකේ බ්ලූටූත් ඔන් කරලා මේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔන්න හරි guys. අපි ෆෝන් එකේ බ්ලූටූත් ඔන් කරගත්තා. කනෙක්ට් කරගෙන බලමු. මේ මෙතන තියෙනවා මේ AB shuttles කියලා. shuttle කියලා පේනවද දන්නේ. අන්න ඒකට තමයි කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඔන්න හරි guys. අපි මේකයි බ්ලූටූත් මෙන්න මේ කොටසයි ෆෝන් එකයි අපි කනෙක්ට් කරගත්තා. බලමු අපි දැන් මේකෙන් කොහොමද මේක වැඩ කරන්නේ. දැන් මම පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේක ස්ටෑන්ඩ් එකත් එක්ක හිටවලා ෆෝන් එක ඒකේ මෙන්න මේ විදියට සවි කරලා අපි කොහොමද තියෙන්නේ මේකේ හයිය එහෙම බලලා පොඩි වීඩියෝ කොටසක් දාන්නම් ඔයාලට. ඒක ඊළඟට බලන්න බලවා. ඔන්න ඔහම තමයි ස්ටෑන්ඩ් එක හිටවුවම පේන්නේ. ඔන්න ඔහම තමයි. ඔයාලට පේනවා ඇති. ඔයාලට ඉතින් මේකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි. ගෙවන ගානට මේක වටිනවා ඉතින්. හරි guys. ඔන්න මම පෙන්නවා ඔයාලට කොහොමද මේකේ ස්ටෑන්ඩ් එක සෙට් කරලා මේ පේන්නේ කියලා. දැන් පෙන්නන්නම්. මේකේ ෆොටෝ එකකුත් ගහලා මෙන්න මේක අපිට ගලවලා අතට ගන්න පුළුවන් නිසා අපිට ඕන තැනකින් ඉඳන් මේකේ ෆොටෝ එක ගහන්න පුළුවන්. මම එකෙන් ෆොටෝ එකකුත් ගහලා පෙන්නන්න. මෙන්න මේ හරියෙන් අපේ ෆෝන් එක තියෙනවා. සෙල්ෆි ස්ටික් එකේට සෙට් කරලා තියෙන්නේ. බ්ලූටූත් කෑල්ල මගේ අතේ තියෙනවා. දැන් අපි ෆොටෝ එකක් ගහලා පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මෙන්න ඔන්න ඔයාලා දකින්න ඇති ෆොටෝ එක වැදුනා. ඔන්නෝම තමයි මේ සෙල්ෆි ස්ටික් එක වැඩ කරන්නේ. ඔයාලා දකින්න ඇති දැන් කොහොමද අපි ගෙනාපු සෙල්ෆි ස්ටික් එකෙන් ෆොටෝ ගහන්නේ. දැන් ඉස්සරහට වීඩියෝ කරන්නේ ඒකෙන් තමයි. ගොඩක් කලින් වීඩියෝ වල හෙලවෙනවා වැඩි. ඒ නිසා තමයි මේක ගින්නුවේ. සෙල්ෆි ස්ටික් එකක් වුණාට කලින් නම් ෆොටෝ විතරයි ගහන්න පුළුවන් තිබ්බ සෙල්ෆි ස්ටික් වල. දැන් අපිට ඕන විදියට තියලා ඕන තැනක තියලා අපිට වීඩියෝ කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆොටෝ ගා ගන්න පුළුවන්. අද වීඩියෝ එකත් කොහොමද කියලා ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපි
එහෙනම් අදට යනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු